Hello guys, ඉතින් welcome කියලා පිළිගන්න මගේ YouTube channel එකට. පොඩ්ඩක් ඉතින් සැමහැදිලා ඉන්නේ. ඉතින් අද මම වෙනස් දෙයක් තමයි කරන්න හැදුවේ. ඉතින් මම hardcore series එකක් පටන් ගන්න හැදුවේ. ඉතින් හැමෝම දැන් hardcore series පටන් ගන්නවා. ඉතින් මටත් හිතුණා පටන් ගන්න බලන්න. වෙනස් දෙයක් කරන්න මේකම කරන්න හිතුණා. අවුලක් නැහැ නේ. ගහලා බලමු. මං ගයිස් මේ දවස් ටිකේ පොඩ්ඩක් වීඩියෝ දාන්න ගොඩ කාලයක් ගියේ. මං ඇත්තට වීඩියෝ 3ක් විතර කළා. මේ 4 වෙනි වීඩියෝ එක හරි 3 වෙනි වීඩියෝ එක හරි තමයි. ඉතින් එකක්වත් හරියේ නෑ මට සෙට් වෙන එකක් තිබුණේ නෑ. මෙහෙම නේද? හරි hardcore world එක ක්‍රියේට් කරලා බලමු. මොකක් වෙයිද දන්නේ නෑ ගයිස්. එහෙනම් ඉතින් අපි world එක load වුණාට පස්සේ හැමෝම ටික වෙලාවක් යනවනේ මේකට. පටන් ගත්තා මම hardcore world එක. මේක තමයි මම Minecraft hardcore ගන්න පළවෙනි වතාව. ඒ කියන්නේ bedrock වලින්. මොකද ඉස්සෙල්ලා මම එකපාරක් ගහලා තියෙනවා Java එක. ඒ කියන්නේ මට Java edition එක තියෙනවා lap එකේ. වැඩි කියන්නේ පොඩ්ඩක් version එක 1.18 ඉස්සෙල්ලා තිබුණා 1.21 එක. හැබැයි ඉතින් ඒකට පොඩි දෙයක් වුණා. ඒ කියන්නේ ගිගා මරුණා. ඇත්තට මේක මැරෙන්නේ නැතුව ඉන්න බලමු අපි. මේ කේව් එකටත් යමු අදම. ටේබ්ලොක් නෙවෙයි. පළවෙනියට අපිට කණ්ඩ දේවල් ටිකක් හොයාගෙන ඇඳක් හිමත් හදාගෙන යමු අපි ඒ කේව් එකට. හරි හදාගමු පිකැස් එකක්, කඩාගමු ගල් ටිකක්. ගයිස් ඉතින් Java වලදී නම් ඇත්තටම tool වලින් අය කියන්නේ sword එකයි axe එකයි ගත්තාම ඒ දෙකෙන් මම නම් කියන්නේ මොකද්ද කඩුවට වඩා axe එක හොඳයි කියලා. ඒකේ damage එක මං හිතන්නේ පොඩ්ඩක් වැඩි. හැබැයි ඉතින් bedrock කරලා නම් ඒක අනිත් පැත්ත මං හිතන්නේ පොඩ්ඩක් බලමු. ඔව් axe එකේ damage 4යි. stone sword එක damage එක 5ක් තියෙනවා guys. ඒ කියන්නේ පොඩ්ඩක් වැඩි. හැබැයි ඕකේ අනිත් පැත්ත තමයි Java එකේ තියෙන්නේ. හැබැයි මේ අර Java එකේ තියෙනවනේ තව එකක් මේ ඒකේ නම මතක නෑ මට. මොකක්ද ඒකට කියන්නේ? ඒ කියන්නේ අපිට එක දිගට ඇටැක් කරගෙන යන්න බෑනේ guys. මේ charge සීන් එකක් තියෙනවනේ. දැන් මේක bedrock කරලා නැති හින්දා අපිට ඕනි තරම් වෙලා ගහ ඉන්න පුළුවන්. මම හිතනවා මේ පැත්තේ village එකක් ඇති කියලා. village එක තියෙනවා මාරයි. අපි මේ පැත්තට නොයාම වලෙන්නට අපේ වැඩ ටික කරගෙන ඉමු. කැම එහෙම අරන් බැටළුවෝ තුන් දෙනෙකු මරාගෙන
ගයිස් ඉතින් මට නම් මාර බයයි මැරෙයි කියලා හිතනවා ළඟදි නෙමෙයි දැම්ම මැරෙයි කියලා හිතනවා ගයිස් ඉතින් ජීවිතේට මම හાર્ඩ්කෝර් ගහලා නැහැ වැඩින්නේ ඔතනින් පල්ලෙට ගියොත් නම් ඉතින් මැරෙන්න තමයි වෙන්නේ අයන් ටිකක් තියනවාද බලමු ගයිස් පයින්ට බහින්ද ඉස්සෙල්ලා මං හිතන්නේ ගයිස් ඒ කේව් එකේ මොනවත් නැහැ ඒකින්ද අපි අර තැනිතලා පැත්තට වගේ යමු මේ පැත්ත විලේජ් එකක් තියෙන උනක් පුළුවන් මොකද කාලේ කන්නම් හදන්නේ අද ටක් ගාලා වීඩියෝ ඉවර කරන්න ඕනේ යනගම මල් ගස් ටිකක් ගලවගෙන යමු මොකද අපිට ගෙයක් හැම හදද්දි ඕනේ නෝනේ අමුතු ලස්සන ගහක් තියෙනවා ගයිස් අතන ගයිස් ජංගල් බයෝම් එක විලේජ් එකක් තියෙන්න පුළුවන් ඒ කියන්නේ ජංගල් බයෝම් විලේජ් තියෙනවා කියලා නේ කිව්වේ හැබැයි මං හිතන්නේ මෙතන විලේජ් එකක් නැහැ දුක තමයි අපි විලේජ් එක හොයාගෙන යමු එහෙනම් එක්කෝ ගයිස් මම අද එපිසෝඩ් එකේ එක්කෝ කරන්නේ විලේජ් එක හොයාගන්න එක නැත්තම් කේව් එකක් හමුනෝ කේවින් යනවා නැත්තම් විලේජ් එක හොයාගන්න ඔය දෙක එකක් විතරයි කරන්නේ අද වැඩි වෙලාවක් නැහැ ගයිස් උණ ටිකක් තියෙනවා ඒ ටික කඩාගෙන යන්න ලස්සන දේවල් හදන්න පුළුවන් මැරෙන්න තමයි වෙන්නේ දැක්කනේ ට්‍රයිඩන්ට් එකක් තියාගෙන හිටියේ හැබැයි ට්‍රයිඩන්ට් එක අපිට ගත්තොත් නම් මාරයි හැබැයි ගන්න බෑ කියලා තේරෙනවා මට ගයිස් හાર્ඩ්කෝර් වර්ල්ඩ් එක නම් ගයිස් ට්‍රයිඩන්ට් එකක් ගන්න යන්න එපා ගයිස් ආම නැතුව මොකද එකෙන් අපේ හાર્ට් එකෙන් භාගයකට වඩා වහිනවා කියන්නේ මේස් එකයි ස්පියර් එකයි නැති වුණොත් මයින්ක්‍රාෆ්ට් එකේ තියෙන බලවත්ම වෙපන් එක මම හිතන්නේ ඔක ඒ කියන්නේ ඩැමේජ් එක ගත්තාම අනික ඔය ට්‍රයිඩන්ට් හැම එකම ඔය එයාට කියන්නේ ඩ්‍රවුන් දුන්නොම නම් මම කියන්නේ එයාලා හැමෝම මැරුවා කියලා හම්බෙන්නේ නැහැ ඒ කියන්නේ ට්‍රයිඩන්ට් එක අතේ තියෙන හැම එක්කෙනාම ඇල්ලුවා කියලා ඒවා ඩ්‍රොප් වෙන්නේ නැහැ හරි කලාතුරකින් තමයි ඩ්‍රොප් වෙන්නේ ඒකින්ද මැරෙන්නේ නැතුව ගහගෙන යන්න ඕනේ මේ ගේම් එක හරි ගයිස් ඉතින් මේ මං රෑවිච්ච හින්දා නිකන් ආවා වෙලාව යන හින්දා මං වීඩියෝ එකක් කළේ මං නිකන් පොඩ්ඩක් රෑවිච්ච හින්දා හාරගෙන ඇවිල්ලා අර පල්ලෙහාට හාරගෙන ගියා මොන හොයාගන්න මම මයිනින් පාරක් දාගන්න මේ පැත්තට නැගිලා මොනවා හම්බුනේ ඊට පස්සේ නිකන් මේ පැත්තට හරගෙනකොට අපුණා අපිට අයන් ටික අඩාගත්තා ගොඩක් අයන් තියෙනවා දැන්ටත් මං ගා තියෙනවා 6ක් අපි මේකෙන් ෂීල්ඩ් එකක් තමයි විශේෂයෙන්ම ඕනේ මොකද හાર્ඩ්කෝර් වල ලොකු ඩැමේජ් එකක් කරනවා හැම සතෙක්ම වගේ ඉතින් උන්ගේ බේඩ්ලා ඉන්නත් ඕනේ ඒකින්ද ටක් ගාලා ෂීල්ඩ් එකක් තමයි හදාගන්න හදන්නේ ෂීල්ඩ් එකක් අයි දන්නේ ගයිස් මට ෂීල්ඩ් එකේ රෙසිපිය පෙන්නන්නේ නැහැ ඔව් ඉතින් ෂීල්ඩ් එකේ රෙසිපිය පෙන්නන්න ඉස්සෙල්ලා හදාගන්න ඕනි ෆර්නස් එකක් මේ අන්ටික මට ඇති වෙයි මේ මගේ පිකැස් එකයි ෂීල්ඩ් එකයි හදාගන්න
තව පුළුවන් වුණොත් අර අදා ගන්නවා තව ග්‍රැවල් ෆ්ලින්ට් එකක් හොයාගෙන ෆ්ලින්ට් ඇන්ඩ් ස්ටීල් එකක්. එතකොට අපිට පුළුවන් ලේසියෙන්ම මේ සත්තුන්ගේ ෆර්නේස් එකට දාලා සත්තුන් මාස් පුච්චන්න නැතුවම කන්න. ඒ කියන්නේ එතකොට අපිට ටක් ගාලා කාලය ඉතුරු වෙනවා. මම මේක වැඩි දෙයක් නම් කරන්න බලාපොරොත්තු වෙන්නේ අර කිව්ව ආම ටික හදාගන්න එක තමයි. ඒකක් කරගන්න බැරි වෙයි භාග විට. මම ඉතින් ගයිස් මේ නිකන් තමයි මේව ආරගෙන යන්නේ. අපිට එතකොට මොකක් හරි හම්බෙයි. මට මෙහෙම ගිහිල්ලා තමයි ගයිස් හම්බුනේ අයනුත්. මම මේ ඉන්නේ ගගක හරියේ. මට ගයිස් තව ස්ටෝන් ටිකක් ඕනි වෙනවා. මොකද මට ගෙයක් හදන්නත් එපා. ඒකට ඒකින්ද නම් පොඩ්ඩක් ස්ටෝන් ටිකක් එහෙම වයින් කරගත්තේ ඒකටත් එක්කම තමයි. මොකද නැත්තම් අන්තිමේට ස්ටෝන් එහෙම අදි වෙනවා. හරි ගයිස්. මං හිතන්නේ ගයිස් දැන් නම් උදේ වෙලා ළඟ ඇති. බාගට උදේ වෙලත් ඇති. ඒක ඉස්සෙල්ලා අපි සොම්බි නිකු කෑ ගන්න වෙනවා. ඒකින්ද ටක්කාල ආයි ගයිස් උදේ වෙලා තියෙන්නේ. සද්දෙත් ඇහෙනවා එළිය ඔයාලටත් ඇහෙනවා. ගයිස් ඉතින් කඩුවකුත් හදාගත්තා. ගෑස් එකකුත් හදාගත්තා. බඩු සේරම හරි. හරි. දැන් තියන්නේ ගයිස් ඉත උඩට යන්න තමයි. ඒ උඩට යන්න දෙන්න. සෝරි ගයිස්. පොඩ්ඩක් වැරදුනා යන්න ඕනි තැන. වැටෙන්න නම් හිතන්නවත් එපා. වැටුනේ. ඕ. එක ගයිස් වැටුන එකත් හොඳයි. ඕ ගයිස් මම වෙල් දෙනවා කන්නේ. ගයිස් ඉතින් ස්කෙල්ටන් කෙනෙක් හමුුණා ඉවරයි. හාටුක් ගයිස් පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙන ටක් ගාලා අවස්ථියක් කාලා. අම්මෝ ඇති යන්තම් ගයිස්. මම හිතුවේ අර සොම්බි වෙටිච්ච වෙලාවේ මගේ අවසානයි කියලා. වාසනාව තිබුණා. දැක්කද ගයිස් අර වටේ හිටිය හැම සොම්බි කෙනෙක්ම ඉමෙලිටි මට ගහන්න. අනික හાર્ඩ්කෝ හින්දා මාර ඩැමේජ් එකක් කරන්න පොඩ්ඩක් ගැහුවා. අර පැන්ඩල එහෙමත් ගහන්න පටන් ගත්තා නම් ගයිස් ඉතින් මේ තියෙන ලස්කේව් එක. ඒ කියන්නේ මෙන්න මේ මල් තියෙන ඕග් ගහක් තියෙනවා කියන්නේ එතන ලස්කේව් එක. මේවට කියන්නේ ගයිස් කොමාරි මුල් තියෙන පස්ද කොහෙද? මම හිතාන හිටියේ කොයි පැත්තට යන්නද? ගයිස් ඉතින් කොතන බැලුවත් ඉතින් තියෙන්නේ මේ පැන්ඩෝ ඉන්නවා. මෙන්න මේ වට්ටක්ක නෙවෙයි වැරදුනා. කොමුළු ටිකක් කඩාගෙන ගියොත් ගයිස් අපිට කැම ගැන නම් ප්‍රශ්නයක් නැහැ. මොකද එකක් ඇදුවහම මාරිට හම්බ වෙනවා. මාරිට පොඩ්ඩයි හම්බෙන්නේ. අන්න දැක්කනේ ඒකේ ගොඩක් හම්බුණා. ඉතින් ගයිස් මට හිතෙනවා අදට වීඩියෝ එක ඇති කියලා. මොකද වැඩි වෙලාවක් නැහැ.
තව වැඩත් පුරාම තියෙනවා. අනික ගයිස් මේක එඩිට් කරන්න තියෙන වෙලා යනවා. ඒකින් ඉතින් මම අදට එපිසෝඩ් එක ඉවර කරන්න යන්නේ. ඉතින් අපේ ටාස්ක් එක නම් කම්ප්ලීට් කරගන්න බැරි වුණා. හැබැයි ඉතින් මෙන්න මෙතන පොඩි කේවුවක් වගේ දිනවා. පොඩ්ඩක් ඉන්න. මම ඉතින් මේ කේව් එක ලොකු එකක්ද කියලා පොඩ්ඩක් බලනවා. ටිකක් ලොකුයි ගයිස්. හැබැයි ගයිස් මට ඒකට යන්න හිතෙන්නේ නැහැ. මොකද මට වැඩි ආම එකක් එහෙම නැති හින්දා. එහෙනම් ඉතින් අද වීඩියෝ එක ඉවර කරන්න තමයි මම යන්නේ. මම ඉතින් ඊළඟ එපිසෝඩ් එක වෙනකොට කොහොම හරි මම විලේජ් එක හැම හොයාගෙන තියන්න නැත්තම් ගොඩක් වෙලා යනවා. ඉතින් අදට වීඩියෝ එක ඉවර කරනවා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් ඉතින් හැමෝටම ගුඩ් බයි කියන්න තමයි තියෙන්නේ.